දැන් කෙල්ලෙක් කොල්ලත් එක්ක ඉඳලා ඉවරලා කොල්ලා ඒ කෙල්ලව අනාථ කරලා ඒ කෙල්ලට මේ කරන්න පුළුවන් ඔක්කොම ටික කරලා දාලා රූම් ගානේ ගිහිල්ලා ඒ කෙල්ල අනාථ කරලා මූ යනවා. ඊට පස්සේ ඒ කෙල්ල මට කතා කරනවා. අනේ ගුරුනාන්ද මෙන්න මේ ප්‍රශ්නයක්. ඊට පස්සේ මං කියන්නේ දරුවා දේවාලට වටින් ඇවිල්ලා බුලත් අත දීපන් මම විතරේ කියන ඔබ කියන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඔය නම පින්තූරෙට ලියපන් මම කියන්න. හැබැයි මම අර පිරිමියාට ඔය ඉස්ටියට අසාධාරණයක් වෙච්ච කෙනාට සාධාරණයක් කරන්න මොකද්ද? අර අසාධාරණ වෙච්ච මනුස්සයා පාමුල බල්ලෙක් බැල්ලියෙක් ගානට වැටලා ඉන්න තමයි හදන්නේ. හිර වහල් බන්ධනේ. හිර කියන්නේ හිර කරනවා. වහල් කියන්නේ බිමට වත් දාලා කාපන් කරන කණ්ඩෝනේ. ඔයා කොහොමද එහෙම පව් වැඩක් කරනවා කියලා කියන්නේ? දැන් ඔයා හිතන්නේ නැතු ඔයාගේ පණ වගේ ළඟින් ආශ්‍රය කරපු මිත්‍රයා ඔයාට බන්ධනයක් කරලා ඔයාගේ පෞල් ජීවිතේ විනාශ කරලා කඩාකප්පල් කරලා ඔයාව සම්පූර්ණ මහ පාට ඇදලා දාලා බල්ලෙක් ගන්නට පෙරේතෙක් ගන්නට ඉන්න ඔයාට වැඩ කටයුතු කරනවා නම් ඔයාගේ මිත්‍රයා ඇයි ඌට මට දනුවන් දෙන්න බැරි? ඒක කොහොමද පාපයක් වෙන්නේ? ඇත්තම කතාව ගෝ ගිරාපලා තමයි 108 වාර ජීවන් කළා දෙන්නේ. අම්මගේ හරි තාත්තගේ හරි වම් කකුලේ තුල ඇගිල්ල ලේබින් තුනක් ඕනේ. අර කලවම් කරන්න. කලවම් කළා සීරි යක්ෂයාට බාර දීලා තමයි මහසෝන් දිස්ත්‍රියෙන් දිස්ත්‍රි සිටි ප්‍රාණ පලිපු පූට පිටලා තමයි මේක කරන්නේ. මහසෝන් දිස්ත්‍රිය ආවට කියන්නේ මහසෝන් දිස්ත්‍රිය තියෙනවා. මහසෝන් අලගුව තියෙනවා. ඒ වගේ තමයි කරන්නේ. මොකද මහසෝන් අලගුවෙන් බාර කරා කියන්නේ මල්ලි කිසිම යකෙක් පෙරේතෙක් ලම් වෙන්නේ නැහැ මහසෝනට. දැන් ඔය ටික ඔය කීව විදිහට වෙන කෙනෙක් කරොත් එහෙම කරගන්න පුළුවන්ද? දැන් ඔය කරන්න ඕන ටික ඔක්කොම කීව. එහෙම මේ ඉන්නේ අර 250 ගානක් ඉන්නේ මං උන්ට කියන මං බය නැහැ. හරි. උන් තමා ඉහළ පෙළන්තිය දාලා ගෙල්ලා මේ අහිංසක මිනිතුන්ගේ ජීවිත විනාශ කරේ. හෙන ගානවා. දැන් අඬ මහත් වෙනා බෑ එකා දෙන්න බල්ලෝ ගැදලා කියලා දානවනේ. තව එකෙක් ඉන්නවා මරණ දාන්නේ උරු නියම දාන්න තියෙන්නේ. ඔය තමයි මේකට කියන්නේ මම බය නැහැ. මට දැන් වෙඩි තියන්න. මම බය නැහැ. මම ඇත්ත කතා කරන්නේ. මම ඇත්ත කියන්නේ. ඒ වර පුතා හරියට කරන්න ඕනේ වැඩ කරනවා කියලා නිකන් මේ අහිංසක මිනිතුන්ගේ තල්ලි ඌරලා කාලා රත්තරන් පොළු වගේ මේ සයිස් හොඳ පොළු සයිස් මාල දාගෙන මුඩු 15 20 දාගෙන ඉන්නේ. ඉතින් හෙන ගහනවා. ඇත්තටම හෙන ගහනවා මන්නම් කියන්නේ. අහිංසක මිනිතුන්ගේ මුදල් හුරා ගන්න එපා. වැඩ කරන ගුණාන්දලා කරනවා නම් හරියට කරපල්ලා. එතකොට කවදාවත් උඹලා දරුවෙකුටත් මිනිස්සෙක් හඹුරන්න කියලා කියන්නේ නැහැ. අතිබෞද්ධ සාමාන්‍ය දෘෂ්ටියෙන් අපට. ඉතින් ඔන්න අද දවසේ අතිබෞද්ධ වැඩසටහනේ සුවිශේෂී වැඩසටහනක් බවට පත් වෙනවා. මොකද අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ යාපහුව පුරාණ ගලේ බණ්ඩාර දේවාලයේ සම්පත්තිය ගුරුනාන්සෙත් එක්ක තමයි අද දවසේ මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්නේ. මම මුලින් සඳහන් කරපු සුවිශේෂත්වය මොකක්ද කියන එක දැන් සඳහන් කරන්න සූදානම්. මෙතුමන් හොඳත් නරකත් දෙකම එක වගේ හොඳටම කරන ගුරුනාන්ස කෙනෙක්. ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා. ආයිබෝන් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි කියලා අපි කතා බහ ආරම්භ කරාට ඔබතුමා ඔව් මුලින්ම සඳහන් කරා අපි නරක වැඩ ඕන තරම් කරනවා කියලා. නරක වැඩ කරනවා කියන එකෙන් අපි අදහස් කරේ හදි හූනියම් කරන වැඩවලට ඔබතුමා ප්‍රසිද්ධයි. ඔබතුමා මේ දේවල් හරියටම කරනවද? හරියටම කරන නිසානේ අද සිංහෙක් වගේ ඉන්නේ. මල්ලි දැන් බලන්නකෝ මං ගැන දැන් ඕගොල්ලෝ දුර බැහැර ඉඳලා මාව හොයාගෙන ආවේ. මම හරියට හූනියම් කැපිලි ආපිට පෙරලා කැපිලි අතපය කොර කරන්න ඕන නම් කොර කිරීම ඒ හැමදේම කරනවා. මොකද මේ මැරෙන ටික කාලෙට පිනෙම්ම බර වෙලා ඉන්න බෑ. මේක මගේ වෘත්තිය. මගේ වෘත්තියත් එක්ක මම ඕන හුනියමක් කරනවා ඕන බන්ධනයක් ආපිට පෙරලා කපන ඇස්පන අපිට සත්ත පෙන්නලා. තෙරුවන් සරණයි කියලා කතාව පටන් ගත්තාට ඔබතුමා මේ වගේ වැඩ කරනකොට අන්ධ පව් يعني හොද්දටම පව් වැඩ නෙමෙයි කරන්නේ. ඔයා කොහොමද එහෙම පව් වැඩක් කරනවා කියලා කියන්නේ? දැන් ඔයා හිතන්නේ නැතු ඔයාගේ පණ වගේ ළඟින් ආශ්‍රය කරපු මිත්‍රයා ඔයාට බන්ධනයක් කරලා ඔයාගේ පෞල් ජීවිතේ විනාශ කරලා කඩාකප්පල් කරලා ඔයාව සම්පූර්ණ මහ පාට ඇදලා දාලා බල්ලෙක් ගන්නට පෙරේතෙක් ගන්නට ඉන්න ඔයාට වැඩ කටයුතු කරනවා නම් ඔයාගේ මිත්‍රයා ඇයි ඌට මට දනුවන් දෙන්න බැරි? ඒක කොහොමද පාපයක් වෙන්නේ? ඒවා වෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පිහියක් ඇත්තක් අරන් ගිහලා මනුස්සෙක් කපන කොටන එක නෙමෙයි වැඩේ. ඔව්. උඹ විදින දුකම ඌටත් විදින සලස්වන්න ඕන. මොකද උඹ බොහොම ධාර්මික ජීවත් වෙච්ච කෙනෙක් නම් මල්ලි. ඔව්. උඹේ හැම දෙයකම උඹේ හැම පැත්තටම ඌ ළඟින් ඉඳලා උඹට වලකපලා උඹට හූනියමක් කරලා උඹේ පෞල් ජීවිතේ විනාශ කරාට පස්සේ කවුද අසරණ වෙන්නේ? උඹ නම් ගෑණියෙක් ගනි. ගෑණිත් මිනිහෙක් ගනින් කියන්කෝ. ඉන්න දරු බැලවන්න මොකද වෙන්නේ? ඒ අහිංසක කිරිසප්පෙන්ට යන්නේ නමන් නැති වෙනවා. අන්න ඒ නිසා ඒ ඇත්තන්ට මම දඬුවම් දෙනවා. වෘත්තිය නිසා කරනවා ඒ දෙක. අනිවාර්යෙන්. ඔබතුමාට කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. අපි දැන් කතා බහ තව පැත්තකට යන්කෝ. දැන් ඔය හදි හුනියම් ගැනනේ අපි කතා කරේ. ඔව්. දැන් ඔය අනන්තවත් තරුණ කොල්ලෝ කෙල්ලෝ. ඔව්. ඕන තරම් එකතු වෙලා ඉඳලා කොල්ල කෙල්ල අතෑරලා දාලා යනවා කෙල්ල කොල්ල අතෑරලා දාලා යනවා මේ දේවල් මේ වගේ දේවල් එකතු කරන්න කියලා ඔබතුමාට ඔව් කියනවා ඇති ඕන තරම් අනන්ත අප්‍රමාණ එනවා. හැබැයි එතන මම මෙහෙම සාධාරණීකරණයක් කරනවා. මොකක්ද දන්නවද? එතන දනුවමක් තමයි දෙන්නේ. දැන් කෙල්ලෙක්
කොල්ලත් එක්ක ඉඳලා ඇවිල්ලා කොල්ලා ඒ කෙල්ලව අනාථ කරලා ඒ කෙල්ලට මේ කරන්න පුළුවන් ඔක්කොම ටික කරලා දාලා රූම් ගානේ ගිහිල්ලා ඒ කෙල්ල අනාථ කරලා මූ යනවා. ඊට පස්සේ ඒ කෙල්ල මට කතා කරනවා. අනේ ගුරුනාන්ද මෙන්න මේ ප්‍රශ්නයක්. ඊට පස්සේ මං කියන්නේ දරුවා දේවාලට වටින් ඇවිල්ලා බුලත් අත දීපන් මම විස්තරේ කියන්න ඔබ කියන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් ඔය නම පින්තූරෙට දීපන් මම කියන්න. හැබැයි මම අර පිරිමියාට ඔය ස්ත්‍රියට අසාධාරණයක් වෙච්ච කෙනාට සාධාරණයක් කරන්න මොකද්ද? අර අසාධාරණ වෙච්ච මනුස්සයා පාමුල බල්ලෙක් බැල්ලියෙක් ගානට වැටලා ඉන්න තමයි හදන්නේ. හිර වහල් බන්ධනේ. හිර කියන්නේ හිර කරනවා. වහල් කියන්නේ බිමට වත් දාලා කාපන් කරන කණ්ඩෝනේ. හිර වහල් බන්ධනය. හිර වහල් බන්ධනය. හරි. ඒ දේවල් කරලා එකතු කරන දේවල් කරන්න පුළුවන්. දැන් මේ ගුරුකම් කරන ගොඩක් අය කියලා තියෙනවා මට පැය 21කින් කරන්න පුළුවන්, පැය 2කින් කරන්න පුළුවන්, වරුවෙන් කරන්න පුළුවන්. ඔහොම කතා කියලා තියෙනවා. දැන් ඔබතුමාට කොච්චර කාලයක් යනවද ඔකට? පුතා මෙහෙමනේ. පැය 2කින් කරන්න තියා කඩේට ගිහිල්ලා එල්ලා ඔකට අවස්ථ කරනවා ගෝරෝචන කුංකුණප්පු සඳුල්ලාටු නාමල් දෙනු අගිල් දුම්මල කපුරු පිනිදිය පොල්තෙල් පහන් තිර හඳුන් කූරු කැවිල් නමේ පළතුරු නමේ තැඹිලි ගෙඩි තුන. වාසියක් කරනවා නම්. ඔය බඩු ටික පැය 2කින් ගන්න පුළුවන්ද? ඕක ජීවම් කරන්න ඕනේ 1008 වාර ජීවම් කරන්න ඕනේ මන්ත්‍ර තියෙනවා. 108 වාර ජීවම් කරන්න ඕනේ මන්ත්‍ර තියෙනවා. ඒ මන්ත්‍ර ජීවම් කරන්න දැන් ඕක මේ මන්ත්‍රයක් කියන්නේ ඕන නමක් ඵලයන් කිව්වට හරියන්නේ නැහැ නේ. ඕකේ මන්ත්‍රේ තියෙන අක්ෂර පිහිටීමක්. ඒ අක්ෂරයක් නෑර හරියට අපි කියන්න ඕනේ. ඉස්පිල්ලක් කැපිල්ලක් ගාන පිහිටවල හරියටම හරි. ගාන පිහිටවල කියන්න ඕනේ. එතකොට අනිත් කාරණාව තමයි ඔය මොන පැත්තේ චණ්ඩි රැගුවත් පැය 24න් කොහොමද පුතා ගේන්නේ? ආකර්ෂණය වෙන්නේ මොකේද? ඈ මේ යහන්ට කතා කරලා කිව්වට අර ගෑණි ගෙල්ලා දීපි කියලා ගෙල්ලා දෙනවද? එහෙම වැඩක් කරලා මම ඕන කෙනෙකුට අභියෝග කරනවා. මම ගුරුනාන්තලාට කොහොමද අභියෝග කරන්න හරි දක්ෂයා. පුරාණ ඉඳලා සම්පත්තිය ගැන සම්පත් තියෙන එකා කියන එකනේ. මම කිරියක්ලා තාත්තලා මට මේ ශාස්ත්‍රය දුන්නේ එක එකාට අතපාන්න මේ වකුටු වෙන්න යන්න නෙමෙයි. මට වැඩක් දෙනවා නම් මම වැඩේ හොඳට පරීක්ෂා කරලා බලන්න මම වැඩේ කරන්නේ. ආවට ගියට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම බය නැහැ සිංහෙක් වගේ ඕන තැනක යනවා. ඒ කියන්නේ අභියෝගයක් දෙනවා ඕන කෙනෙක්ට එහෙම කරලා පෙන්නන්න කියලා. ඕන කෙනෙකුට පැය 20කින් කරන්න පුළුවන් කරලා පෙන්නන්න කියන්නේ. මේක කරනවා නම් අනිවාර්යෙන් පුතා දිනක් එක වෙලාවට දැන් බෑනේ. අද මට ඔයා කෝල් කරනවා. ඔයා වගේ 100,000 ගණන් මට කතා කරනවානේ. ඒ කතා කරද්දී ඔය කොච්චර කතා කරා මට ඔය ඔක්කොම වැඩ කරලා මම රොබෝ කෙනෙක් නෙමෙයිනේ. මං ඊට පස්සේ මේ මනුස්සයාගේ උපන් වෙලාවට උපන් දිනේට නැකතක් හදා ගන්නවා. ඒ නැකත අතර නැකත් වෙලාවට තමයි මේක කරන්නේ. දවසට වැඩ තුනකට වැඩි කරන්න බෑ. ඒක කරලා ආකාරදෙන වෙන්න යනවා. පැය 72ක් දවස් 3ක කාලයක්. ඉවසන්න පුළුවන් නම් වැඩ බාර දෙන්න මං කරන්න. ඕන වශීයක්, ඕන ආපිට පෙරලිලක්, ඕන බහිරව පූජාවක්, ගෙවල් ආරක්ෂාවක් කිසි ප්‍රශ්නයක් නැහැ. යා ඒ වැඩ කටයුතු ඔක්කොම කරනවා. හැම තැනම යනවා මම ලංකාව පුරාම යනවා. මම ওই වැඩසටහන් හරියට තියන්න එච්චර කැමති මිනිස්සු නෙමෙයි. දැන් ওই ළමයි ආවනේ. ඒ ආවකමට තමයි මම වැඩසටහනට ඉදිරිපත් වුණේ. මොකද දැනුත් මේ පේනවනේ. දැන් මේ අදගෙන ඉන්න විදිය පේනවනේ. දැන් මේ දේවාලේ වැඩ කරලා ඇවිල්ලා දේව ටිකක් බොන්න ගෙදරට ආපු වෙලාව තමයි දේව ටික බීලා තමයි ඔබතුමාලා ආවේ. ඉතින් ඒ නිසා මට ඉතින් ඔය මම ඔය මේකප් දාගෙන නෑ මගේ ජාති ගන්නම මේක මම මේකෙන් තමයි ඉන්නේ. පිටරට මිනිහෙක්ට වැඩක් කරගන්න අවශ්‍යතාවයක් වුණොත් ඔබතුමා හම්බෙන්න එන්න බෑනේ. එන්න බැරි නිසා පුතා ඒකනේ එයාගේ විස්තර ඉල්ලන්නේ අපි. ඔව්. මම දැන් එයාලගේ විස්තර ඉල්ලන්නේ මොනවද? නම ඕනේ, උපන්දිනේ ඕනේ, පින්තූර ඕනේ. තේරුණාද? ඒක පින්තූරේ සතුට නම් දාන්න පුළුවන්. නමයි උපන්දිනේ දැම්මම මම විස්තර දාන්නවා කියන්නේ. ඒක මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මුහුදු කරදියෙන් වලල්ලෙන් එහා ඉන්න ඇත්තෙක් මෙහා ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් තියාගෙන ඒක බිඳුනා නම් ඒක දවස් 3ෙන් කරන්න බෑ. එතකොට ඒකට දින 7ක කාලයක් යනවා. මොකද ආකර්ෂණ බලය වැටෙන්න බෑ එහා පැත්තට මෙහා පැත්තට. මුහුදු මේ කරදිය බලලා කියන්නේ මේ කොච්චර දුරක්ද? ජපාන වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, කොරියාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුවේට්, ඩුබයි, ඕමාන්, බහරයින් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒවට මං ගිහලා ගම් ගාලා ලවන්නේ. ඉතින් ඒවට පුතා හරියට කරන්න ඕනේ වැඩ කරනවා කියලා නිකන් මේ අහිංසක මිනිතුන්ගේ තල්ලි ඌරලා කාලා රත්තරන් පොළු වගේ මේ සයිස් හොඳ පොළු සයිස් මාල දාගෙන මුඩු 15 20 දාගෙන ඉන්නේ. ඉතින් හෙන ගහනවා ඇත්තටම හෙන ගහනවා මන්නම් කියන්නේ. අහිංසක මිනිතුන්ගේ මුදල් හුරා ගන්න එපා. වැඩ කරන ගුණාන්දලා කරනවා නම් හරියට කරපල්ලා. එතකොට කවදාවත් උඹලා දරුවෙකුටත් මිනිස්සෙක් කඹරන්න කියලා කියන්නේ නැහැ. හරි මම තව ප්‍රශ්නයක් අහන්න. දැන් ඔය වශී ගුරුකම් ගැන අපි මේ දෙන්නෙක් එකතු කරන එකක් ගැන වෙන් කරන එකක් ගැන කතා කරේ. දැන් ඒවා ගෑනු පිරිමි. මං අහලා තියෙනවා වශී පිරිමි වශී ගැහණු වශී සර්වජන වශී ඔන්නෝම වශී වර්ග ගොඩක් අහලා තියෙනවා. වශී තියෙනවා වශී වර්ග 21ක් තියෙනවා. ඔව්. ඒකේ අර ස්ත්‍රී වර්ෂ පුරුෂ වශී, ස්ත්‍රී පුරුෂ වශී, පුරුෂ වශී, ස්ත්‍රී වශී, සර්වජන වශී, දේව වශී, යක්ෂ වශී, ප්‍රේත වශී, කුම්භාණ්ඩ බහිරව වශී තියෙනවා. මං අහන්නේ අර වගේ විදිහට මේ පිරිමි වශී ගැහණු වශී කට්ටිය ඕන තරම් ඇති. ඒක තමයි ඉතින් කියන්නේ මට මෙහෙමයි. දැන් ඔයාත් එක්ක හැබැයි මේ සම්බන්ධ නැති කට්ටියගේ වරන් කරන්නේ නැහැ. සම්බන්ධයක් තිබිලා බිඳලා තිබ්බොත් එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්බන්ධයක් තිබිලා නැතුව අරයා ඕනික කොට මට අරන් දෙන්න බෑ. ඔබ දකින්න කෙනෙක්ව වශී කරගන්න බෑ. එහෙම ගුරුකම් නැහැ. එහෙම තියෙනවා හොරකම් කරන්න පුළුවන් ගුරුකම් නම් කරන්න බෑ එහෙම. පුරුත වශී කරන උන්ටත් අර වගේ සම්බන්ධයක් තිබිලා වෙන් වුණොත් ලංකාවේ ඉන්න නම් පැය 72ක් යනවා. පිටරට ඉන්න නම් දින 7ක් යනවා. අනිවාර්යෙන් ඉතින් මේමයි. මම කැට තියලා කියන්නේ මගේ භාෂාවෙන් මම කියන්නේ මම ටක්කෙටම වැඩ කරන මිනිස්සෙක්.
මොකද මං ගැන මම වර්ණනා කරන්න අවශ්‍ය නැහැ. ඔබතුමාලා ආවෙත් මං ගැන මොනවද දෙයක් යමක් දැනගන්නේ. මොනවද දැනගන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා අද සිංහෙක් වගේ ඉන්න හැබැයි ඉතින් මට ඉතින් කෝටි ගණන් සල්ලි දින එකෙක් නෙමෙයි. මම මිනිත්තුගේ මුදල් හූරන කන්නේ නැහැ. බඩු බෙහෙත් වලට මම පිනට ගුරුකම් කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මම පිනට ගුරුකම් කරන්නේ නැහැ. පින් පිනිත ගුරුකම් සම්පත්තිය ගාව නැත. නොමිලේ නොදැරින් විකිනේ. නොමිලේ කියනවා. අවදානට ලස්ස 5යි 6යි 10යි 12යි ගණන් කියන්නේ. මිනිස්සු මට මේ අඬ ඇවිල්ලා තියෙන දේවල් වලට. ඉතින් මම කියන්නේ බෙහෙත් බඩු වලට යන වියදම ඔයාලා දරා ගන්න. මගේ වෘත්තියට සාධාරණ බුලත් අතකට මට කීයක් හරි දෙන්න. මම ජීවත් වෙන්නේ ඒකෙන්නේ. මේක මගේ වෘත්තියනේ මට වෙන ආදායම් මාර්ගයක් නැහැනේ. ඉතින් ඒ නිසා මම පිනට ගුරුකම් කරන්නේ හොඳට තරේ මතක තියාගන්න. හරි තවත් පැත්තකට අපි යනවා. නිවෙසක් ආරක්ෂා කරගන්න ඒ දේවල් කරනවා වගේම ව්‍යාපාරයක් දියුණු කරන්න කියන්නේ වැටෙන තිබ්බ ව්‍යාපාරේ හොඳට තිබ්බා දියුණු වේගෙන ආපු එක අනේ මේ කඩාගෙන වැටුණා. මේ ව්‍යාපාරේ මට දියුණු කරගන්න ඕනේ. නැත්තම් ඕනම කෙනෙක් ව්‍යාපාරයක් කරන්නේ ඇත්තටම දියුණු වෙන්නනේ. ලාභේ වැඩි කරගෙන දියුණු වෙන්න. මේ දේවල් වලට ආරක්ෂා සහිතව කියන්නේ ආරක්ෂාවක් කරන්න මේ දේවල් තව තව දියුණු වෙන්න වැඩ කටයුතු ඔබතුමා ගාව ඇති. කොහොමද? විශාල ප්‍රමාණයක් තියෙන එකක් දෙකක් නෙමෙයි. මේකට තියෙනවා එක ක්‍රමයක්. පුරාණෙම කියලා තියෙනවා මගේ පුස්කොළ පොත්වල එහෙම තියෙනවා. මේකට යන්ත්‍ර තියෙනවා 3ක්. දානවා නම් දා ගන්නවා නම්. හැබැයි ඒවට ටිකක් සැර වියදම් යනවා. කඩා වැටලා තියෙන ව්‍යාපාරයක් 3 මාසයක් යනකොට අර තිබ්බ වගේ 10 ගුණයක් ඉහළට යන්න පුළුවන් රාජ මාතාංගීශ්වරී යන්ත්‍රය මං ගාව තියෙනවා. මහා මාතාංගීශ්වරී යන්ත්‍රය මං ගාව තියෙනවා. අභිසම්විධාන යන්ත්‍රය මං ගාව තියෙනවා. ඉතින් ඒ යන්ත්‍ර බලන්ද ගත්තා නම් හිඟන්නත් කෝටිපතියෙක් වෙනවා. බඹරේ වැල්ලේ කරගෙන කාලයක් උදා වෙන්නේ. ඒක වාසනාවන්ත. ඒක ඉතින් ආවට ගියාට බෑ. යන්ත්‍රය දැන් අද මට බාර දුන්නා. මට හෙට උදේට මේ යන්ත්‍රය මේ දෙන්න බෑ. ඒක දසදහස් වාරයක් ජීවම් කරන්න ඕනේ. ඒක ජීවම් කරන්න දින 10ක් 12ක් යනවා. මොකද මං හැම වෙලාවෙම ওই යන්ත්‍රෙම ජීවම් කර ඉන්නේ. මට තව වැඩ තියෙනවානේ. ඉතින් ඒ නිසා ඒ වගේ යන්ත්‍රයක් බලන්ද ගත්තොත් ඒ විතරක් නෙවෙයි අටකොන ආරක්ෂාවට අවශ්‍ය කරන ඒ මුට්ටි වලට අවශ්‍ය කරන ඒ බෙහෙත් බඩු බාහිර ආදී දමලයි වල අටකොන ආරක්ෂාවක් දාගෙන නිවත ආරක්ෂා කරගෙන බුදුන් දහම් සංඝ බුද්ධ ධම්ම සංඝකින් ත්‍රිවිධ රත්නය පිහිට පතන්න ඕනේ. නිකම් මේ කාලා බෙදියලා එළියට මේ දිනුවක් වෙන්නේ නැහැ. අපි උදේ නැගිටපුවම අනිවාර්යෙන් අපි හොඳ කරා හෝ නරක කරා හෝ මොන දේ කරත් අපි පළවෙනින් අපේ ශාස්ත්‍රඥමයි ශාස්ත්‍රඥමයි ගෞතම බුදුහාඳුරෝ ඉතින් උන්වහන්සේ අපි නම දින්න ඕනේ. මලක් පහනක් පූජා කරන්න ඕනේ. හැන්දෑවට ගෙදර ගෑනු දරුවෝ ඔක්කොම එකතු වෙලා මල් පහන් ටිකක් පූජා කරන්න. මේ දෙන්නේ දායාදයක්. මේක බොහොම වටිනා වෙයි ඕගොල්ලන්ට. එහෙම කරනවා කියන්නේ මල්ලි හිතා ගන්න බෑ. අද ඉන්න මිනිස්සු යන්නේ මේ හෙට. ඒ තරම් දියුණු වෙනවා. මේක මොකද දැන් ඔයාලට පේනවනේ මේ රටේ තියෙන ව්‍යසන තත්ත්වය උනා. හැමතැනම කඳු නාය යනවා. ඔය කන්දක් නාය ගිහිල්ලා හතර වටේම ගෙවල් ඔක්කොම ගිහලා එක ගෙදරක් හිටුනේ අයියේ. දැහැමින් ජීවත් වෙච්ච මිනිස්සු. මලක් පහනක් පූජා කරලා දෙයියන් බුදුන් අදහලා ජීවත් වෙච්ච මිනිස්සු. ඒ නිසා දෙයියන් බුදුන් අදහනවා කියන්නේ කවදාවත් වරදින්නේ නැහැ. ඒක තමයි මට දෙන්න පුළුවන් ලොකුම දායාදය. දෙයියන් බුදුන් අදහනවා කියන්නේ කවදාවත් වරදින්නේ නැහැ කියලා තමයි අපේ සම්පත්තිය ගුරුන් වහන්සේ කතා බහින් යෙලෙන්නේ අපිත් එක්ක. ඉතින් මේ කාලේ වෙනකොට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මත්තු වදුර මත්ද්‍රව්‍ය. මේ දේවල් වලට අපේ තරුණ පරම්පරාව ඕනෑ තරම් ඇබ්බැහි වෙනවා. ඔව්. විශේෂයෙන්ම තරුණ පිරිමි ළමයි වගේම තරුණ ගැහැණු ළමයි මේ දේට ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. මේ ඇබ්බැහිවීම නැති කරන්න වගේම මේ ඇබ්බැහිවීම වලට ගොදුරු නොවන විදිහට තමන්ගේ දරුවව තියාගන්න අපේ දෙමව්පියන්ට උවමනා කරනවා. ඔව්. ඒ දේවල් වලට ඒවට කියනවා මංගාව විශාල වටිනා ප්‍රශ්නයක් යොමු කරේ. මොකද අද ඇත්තටම මේ අහිංසක අම්මා තාත්තා උදේ ඉඳලා රැය වෙනකන් ගිහිල්ලා ඇවිල්ලා එක්ක කුලී කරනවා යැත්තෝ. එහෙමත් නැත්නම් මොන හරි ඔෆිස් එකක හරි කොහේ හරි වැඩ කරලා මුදලක් උපයාගෙන එනවා. අර ගෙදර ඉන්න දරුවා බහිර වැය වගේ බලාගෙන ඉන්නවා අර මුදල අරගෙන ගිහිල්ලා කුඩු පැකට්ටයක් එහෙම නැත්නම් ගංජා ටිකක් එහෙම නැත්නම් අයිස් කෑල්ලක් ගහන්න උන් බලාගෙන ඉන්නවා. මේකෙන් වළක්ව ගන්න පුළුවන් මල්ලි එක ක්‍රමයයි තියෙන්නේ. එකම එක ක්‍රමයයි. මං හිතන්නේ ලංකාවේ කොච්චර මිනිස්සු හිටියත් ඇති කියලා ඒ ක්‍රමේ. නමුත් මංගාව තියෙනවා. ඒක අපි මැල්ලුමක් තියෙනවා. ඒ මැල්ලුම හදලා කෑමට දෙන්න ඕනේ. මරණ තාක්කල් සිගරට් එකක්වත් බොන්නේ නැහැ. මරණ තාක්කල් මැල්ලුමක් තියෙනවා. 100%ක් වගේ කීමෙන්ද කියන්නේ? 100 කෝටියක් වගේ කීමෙන් කියනවා. මගේ ගාව සාක්ෂි ඔයාලට ඔප්පු කරන්න තියෙනවා. මොකද මං ගාව සාධක තියෙනවා ඔප්පු කරන්න. මං දේවාලට මම පෙන්නන්නම් මම පින්තූරත් එක මගේ දේවාලය ඇතුලේ තියෙනවා. බලන්න අද ඉන්නවා රජවරු වගේ. එක්කෙනෙක් මේ වෙනකොට IP කෙනෙක්. පොලිසිය IP කෙනෙක්. කොල්ලා අවුරුදු 19යි කුඩු ගහන්න ගන්නකොට. අවුරුදු 21 වෙනකන් මිනිහා ඉගෙන ගන්නවත් මිනිහා කුඩු ගහලා දිනවා. තාත්තා ජපානේ. මගේ හොඳ හිතවතෙක්ගේ පුතේ. මනුස්සයා මට කතා කරලා කිව්වා සම්පත් අයියා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපේ කොල්ලා හැබැයි මං කිව්වා ඉතින් ගෑනට එන්න කිපන් දේවාලට.
හදලා දුන්න මල්ලි මැල්ලුම. දවස් 14යි යන්නේ කාලේ. ආයෙ ඔහොම නෙමෙයි සිගරට් එකක් බොන තැන හිටියා පමණ එනවා. ඒ කියන්නේ දවස් 14ම කණ්ඩ දෙන්න ඕනද? නෑ එක දවසයි කන්න දෙනවා. හැබැයි කඳර වැටෙන්න ඕනේ. කන්දර වැටෙන්න ඕන. අනිවාර්යෙන් කඳර දෙන්න නැතුව බොරුවට කට්ටි කියනවා. අර යන්ත්‍රේ පලන්දපන් මේ යන්ත්‍රේ පලන්දපන් මේක අර මේ අරාපලේ මේක අර බහිරය ගහලා මේක අර භූතය ගහලා මූට ගහලා ඇති භූතේ බහිරේ නෑ මේක අර පෙරේතෙක් වැහිලත් නෑ. මුගේ තියෙන නොසන්ඩාල ගතියට මේක කරන්නේ. ඇබ්බැහිවීමක් නේ මේකගේ. ඉතින් ඌට අපි කඳර දුන්නාට පස්සේ ඌගේ කඳර නුව එක දාගන්නේ. ඔව්. ඒතර මම දෙන්න මැල්ලුම කඳර දාගත්ත පස්සේ. ඒක ඊටමත් මේ වසවිසක් නෙවෙයිනේ මේ මැල්ලුම. අපි මේ කන මැල්ලුම් වර්ගයක්. ඔව්. කොළ ಜಾති ටිකක් නේ මොනවා හරි. ඇත්තම කතාව ගෝ ගිරාපලා. ගිරාපලා තමයි 108 වාර ජීවන් කළා දෙන්නේ. අම්මගේ හරි තාත්තගේ හරි වම් කකුලේ සුලගිල්ල ලේබින් තුනක් ඕනේ. අර කලවම් කරන්න. කලවම් කළා සීරි යක්ෂයාට බාර දීලා තමයි මහසෝන් දිස්ත්‍රියෙන් දිස්ත්‍රිසි ප්‍රාණ පලිපු පූට පිටලා තමයි මේක කරන්නේ. මහසෝන් දිස්ත්‍රිය ආවට කියන්නේ මහසෝන් දිස්ත්‍රිය තියෙනවා. මහසෝන් අලගුව තියෙනවා. ඒ වගේ තමයි කරන්නේ. මොකද මහසෝන් අලගුවෙන් බාර කරා කියන්නේ මල්ලි කිසිම යකෙක් පෙරේතෙක් ලම් වෙන්නේ නැහැ මහසෝනට. දැන් ඔය ටික ඔය කීව විදිහට වෙන කෙනෙක් කරොත් එහෙම කරගන්න පුළුවන්ද? දැන් ඔය කරන්න ඕන ටික ඔක්කොම කීවා. එහෙම කිව්වට වැඩක් නැහැ. දිස්ත්‍රිසි ප්‍රාණ පලිපු පිටවට ඒක හරියට අක්ෂර කියන්න එපා. ඕ නමෝ සීරාමේශ්වර බක්මුසුරෙන් තක්‍ර දිස්ත්‍රිය වාවා බෝල්දබ ධර්මල කල්ලම්බේ සරසේ ජලමෙක්කා තියාදී අංජන කුමාරි වරේ යාළුවේ තුම්බිල්ලේ මලතෝ යක්ෂයා යක්ෂනි මද නතිකා මුල් තුනියම් බූත කුරුම දිස්ත්‍රිසි වරේ හේතුවනම. ඔය මන්ත්‍රේ විතරක් කිව්වට හරියනවද? ගහක් හදලා පැලයක් හදලා ඒකට වතුර දාන්න නැතුව හිටියොත් දෙයි හාමුදුරුවෝ ඒකේ මල් පල ගන්නෙ නෑනේ. ඒක ටිකක් කුණාට වෙලා මැරලා යනවා. ඒ වගේ තමයි අපි යන්ත්‍රයක් දැම්මත් මැල්ලුමක් ඇදුවත් ඒකට අවශ්‍ය දැන් අපි හොද්දක් හදනවා නම් කහ කුඩු ටික ලුණු ටික මිරිස් කුටිය ටික දාගන්න එපේ. තුන පාර ටික. ඔය ඔක්කොම දාලා තුන පානෝ දායිටියොත් කන්න පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි අර කියන්නම් වාලේ ගුරුකම් කරන්න බෑ. මම අර පොඩි කොටසක් ඔයාලට කියලා දුන්නේ. මොකද මේ මන්ත්‍ර එහෙම දේවාලෙන් පිට ජප කරන්නේ නැහැ. එහෙම නැත්නම් මොනවා අවස්ථාවක් තිබුණොත් ඒ ස්ථානට ගිලලා දෙවියන්ට බුදුන්ට මල් පහන් පූජා කරන්න පටන් ගන්න. ඉතින් විශේෂණ ඉතින් වෙන යමක් කියන්න නැහැ. මම කියන්නේ ඇත්තටම මම නම් කියන්නේ මිනිසුන්ට තමන්ගේ දරුවන් තමන් රැක ගන්න උත්සාහ කරන්න. මේ අම්මලා තාත්තලාට මම වැදලා කියන්නේ මොකද මමත් පිරිමි දරුවෝ 3 දෙනෙක් සහ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්. එහෙනම් මම කියන්නේ තමන්ගේ දරුවන් තමන්ගේ ඇස පේන මානෙන් තියාගන්න. තනියම ටවුන් වලට යන්න දෙන්න එපා. තනියම මිත්‍රයොත් එක්ක කල්ලි ගහන්න දෙන්න එපා. මිත්‍රෝ තමයි සතුරෝ වෙන්නේ. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. හැබැයි අර මිත්‍ර ආශ්‍රයයට වැටෙනාට පස්සේ අම්මා තාත්තා නෙමෙයි ඌ ගණන් ගන්නෙ. යන්නේ අර යාළුවා ගාවටමයි. ඒකලා ඌ කුඩු ගහනවා මූත් කුඩු ගහනවා. ඌ කසිප්පු ගහනවා මූත් කසිප්පු ගහනවා. අනේ අර අහිංසක අම්මා තාත්තා අඬ පිච්චි මැරෙන තාක් කලනේ හිරගේ වල වලට බත් අදින්න ඕනේ. මොන කරුමයක්ද? මම කියන්නේ අම්මලා තාත්තලාගේ වැරදි තියෙනව නැත්තේ නේ. දරුවෙක් 1000ක් ඉන්නකොට මුරු රුපියල් 1000ක් මොකටද කියලා හොයලා බැලුවා නම් අද ඔය දේ වෙන්නේ නැහැ. මගේ දරුවා පොඩ්ඩක් සල්ලි අරන් ඉඳන් කරන්නේ මොකටද කියලා කිව්වා නම් අද ඔය දේ වෙන්නේ හොයලා බැලුවා නම් වෙන්නේ නැහැ. මම කියන්නේ ඇත්තටම මම දොස් කියන්නේ දෙමාපියන්ට. දරුවෝ තමන්ගේ අස්මානෙන් තියාගත්තා නම් අද දෙමාපියෝ රජවරු වගේ ඉන්නවා. ඒ දරුවෝ හොඳ ඉහළටම ගිලෙලා බොහොම සන්තෝෂෙන් ඉන්නවා. ලංකාව සුරපුරයක්. මේක ගෞතම බුදුන් තුන් පාරක් වැඩි රට. ගෞතම බුදුන්ගේ ද්‍රෝණයක් දාතු ශරීරයේ අටෙන් එකක් තියෙන්නේ රුවන්වැලි තෑය දැන්පත් වෙලා. මේ ලංකාව කියන්නේ සුන්දර රටක්. මේ බෞද්ධ රටේ මේක විනාශ කරන්නේ. මේ ඉන්නේ අර 250 ගණක් ඉන්නේ. මං උන්ට කියන මං බය නැහැ. හරි? උන් තමා ඉහළ පෙලන්තිය දාලා ගෙල්ලා මේ අහිංසක මිනිතුන්ගේ ජීවිත විනාශ කරේ. හෙන ගහනවා. දැන් අඬ මහත්තයා නෑ බෑ එකා දෙන්න බල්ලෝ ගැදෙන කියලා දානවනේ. තව එකෙක් ඉන්නවා මරලා උරු නියමලා තියෙන්නේ. ඔය තමයි මේ මේකට කියන්නේ මම බය නෑ. මට දැන් වෙඩි තියන්න කියන්නේ. මම බය නෑ. මම ඇත්ත කතා කරන්නේ. මං ඇත්ත කියන්නේ. මොකද මට ඕනේ මගේ දරුවෝ සතුටින් කාලා ඉන්නවා නම් මම බත් කනවා නම් මේ රටේ ඉන්න හැම එකම බත් කන්න ඕනේ. මම පාන් කරනවා නම් උඹලටයි පාන් කන්න බැරි. උඹලා පාන් කාපල්ලා. හොදි ටිකක් නැත්තම් නිකන් ලුණු ටිකක් කියන හරි බත් ටිකක් කාපල්ලා. මම කියන්නේ එකයි. මම කියන්නේ හැමෝම එක හා සමාන වෙන්න. එක අම්මගේ දරුවෝ වගේ ඉන්න. රණ්ඩු වෙන්න එපා, කුලල් කා ගන්න එපා. තව මනුස්සයෙක් විනාශ කරන මද්දව්‍ය විකුණන්න එපා. ඇත්තටම ලොකු සාපයක්. ලොකුම සාපයක්. තමන්ගේ දරුවෝ ඉන්නකොට තව මනුස්සයෙක් මද්දව්‍ය විකුණනවා නම් ඌට මැරෙන්න පැයක් දීලා හරි පරිසම් දෙනවා. මොකද ඌගේ දරුවෙක්ම ඒකට ඇබ්බැහි වෙනවා. මං අනන්තවත් අත්දැකීමෙන් කියන්නේ. දැකලා තියෙනවා. වැඳලා කියන්නම් තමන්ගේ දරු පැටව ටික තමන්ගේ ඇස්මානෙන් තියාගන්න. තමන්ගේ දරුවන්ව තමන්ගේ ඇස්මානින් තියාගන්න කියලා සම්පත්තිය ගුරුන් වහන්සේ බලන් ඉන්න ඕගොල්ලෝ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටියා. ඉතින් මම හිතන්නේ හරිම අපූර්වවත් වැදගත් වූ වැඩසටහනක් බවට පත් වුණා අද දවසේ මේ වැඩසටහන. කතා බහ කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. මම හිතන්නේ ආයෙත් දවසක් මං හිතනවා අපිට ඇවිල්ලා කතා කරන්න වෙයි කියලා. මොකද ඒ තරම් සුවිශේෂී අද දවසේ වැඩසටහන. ඉතින් මේ වැඩසටහන දිගටම බලන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මේක අදින් අතර වෙන්නේ නැහැ. වැඩසටහන් මාලාවක් විදිහට අපේ සම්පත්තිය ගුරුන් වහන්සේත් එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අද දවසේ එකතු වුණු ඔයගොල්ලෝ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මේ වගේ වැඩසටහනක් එක්ක එකතු වීම බලාපොරොත්තු වෙන සමුගන්නම්. සියලුම දෙනාට ජය වේවා.
අයිබෝන් ඔබතුමා. ආයිබෝවන් තෙරුවන් සරණයි. මෙම නාලිකා විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහන්වල සම්පත්දායකයා ලබා දෙන දත්ත හා තොරතුරුවල සම්පූර්ණ වගකීම ඔහු සතු වේ. එම තොරතුරු හුදෙක් පරීක්ෂණ හා අවබෝධය අරඹය ඉදිරිපත් කර ඇත. වංචා සහගත පුද්ගලයන් බහුරව ගැවසෙන බැවින් ඔබ මුදල් ගණදුරු කිරීමේදී පරීක්ෂාකාරී වන්න. ඔබගේ මුදල් ගණදුරු පිළිබඳව අප නාලිකාව කිසිදු වගකීමක් දරන්නේ නැත.